ස්වාමීන් වහන්සේගෙන්ද ප්‍රාථමික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමියගෙන්ද ආරාධිත අමුත්තන් සියලුම දෙනාගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙපළගෙන්ද ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරු භවතුන්ගෙන්ද දෙමාපියන් සියලුම දෙනාගෙන්ද නවක ශිෂ්‍ය නායක මණ්ඩලයෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. ඉතින් අද මේ ශිෂ්‍ය නායක මණ්ඩල උත්සව අවස්ථාවට මා ඇතුළු නව ශිෂ්‍ය නායක මණ්ඩලයට අවස්ථාව ලබා දුන් ගුරුවරුන් සියලුම දෙනාට මේ මොහොත දක්වා අපව හදා වඩාගත් දෙමාපියන්ට සියලුම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට මාගේ ගෞරවනීය ස්තුතිය මුලින්ම පුද කර සිටිනවා. ඉතින් අද අපේ මේ කරේ තියෙන බැජ් එක තිලිසෙන ලෝහ කෑල්ලක් විතරක් නෙවෙයි. ඒක වගකීමේ සංකේතයක්. ඉතින් ඔබ අලරටවල දිග පාසල කියන දිගු ඉතිහාසයක් තියෙන අපේ ඉස්කෝලේ කීර්තිය කරේ තියන් ඉන්නවා කියන පොරොන්දුව තමයි අපි මේ අද පළඳගෙන ඉන්නේ. සර් කෙනෙක් දවසක් කිව්වා නායකයෙක් කියන්නේ පුටුවේ ඉඳන් අඬන එක නෙවෙයි. පස්සෙන් එන අයට මඟ පෙන්වන එක. ඉතින් මං හිතනවා ඒ කතාව මට වගේම අනිත් ශිෂ්‍ය නායක සහෝදර සහෝදරියන්ටත් හොඳට මතක ඇති කියලා. මගේ අදහසට අනුව ශිෂ්‍ය නායකයන්ට තියෙන්න ඕනි ගුණාංග 4ක් තියෙනවා. පළවෙනි එක තමයි ආදර්ශය. ඒ කියන්නේ මුලින්ම මම කියන හැඟීම. දැඩි බවයි කරුණාවයි එකතු වුණ නීතියකුයි හදවතකුයි. තුන්වෙනි එක තමයි සේවය. මේ මගේ වාරය නෙවෙයි අපේ වාරය කියන එක. හතරවෙනි එක තමයි පාලම වීම. දෙපැත්ත ගැනම තේරුම් ගන්න ඕනේ. ඉතින් මම කියපු ගුණාංග 4 ඔයාලට කැටියෙන් විස්තර කරන්න. ආදර්ශය. අනිත් අයට කතා නොකර ඉන්න කියන ශිෂ්‍ය නායකයාම පන්තියේ කතා කරනවා නම් ඒ ශිෂ්‍ය නායකයා අනිත් ළමයිට දෙන උපදේශයක්ද නෑ. ශිෂ්‍ය නායකයෙක් කියන්නේ නීති කඩන පළවෙනි කෙනා නෙවෙයි. නීති රකින්න පළවෙනි කෙනා වෙන්න ඕනේ. මම නෙවෙයි අපි කියන හැඟීම තියෙන කෙනා වෙන්න ඕනේ. ඉතින් මම දෙවෙනි එක මෙහෙම විස්තර කරන්න. ඒ කියන්නේ දැඩි බව. ඩිසිප්ලින් කියන්නේ ගහලා බැලලා හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. පන්තියේ යාළුවෙක් වැරද්දක් කරොත් ඒක ඔක්කොම ඔක්කොම ඉස්සරම නින්දාවටපත් කරනකට වඩා එයාව පැත්තකට එක්කන් ගිහිල්ලා ඒක තේරුම් කරලා දෙන එක තමයි නායකකම කියන්නේ. දැඩි වෙන්න ඕනි. හැබැයි ලස්සන හදවතක ශිෂ්‍ය නායකයෙක් විදිහට අපිට තියෙන්න ඕනි. ඒ වගේම තුන්වෙනි කරුණ ප්‍රිමේට් කෙනෙක් කියන්නේ විශේෂ වරප්‍රසාද ගන්න ඕනි කෙනෙක් නෙවෙයි. තමන් විසින් පාසලට වෙන්න ඕනි යුතුයකම් වගකීම් හඳුනාගෙන ඒවා හොඳින් ඉටු කරන කෙනෙක්. ඉතින් මොකද සේවය කරොත් තමයි අපිට ගෞරවය හිමිවන්නේ. නැත්නම් කිසිම අවස්ථාවක අපිට ගෞරවයක් හිමි කරගන්න බෑ. ඉතින් මම ඔයාලට කියපු අවසාන කරුණ මෙහෙම කියනවා. ඒ කියන්නේ පාලක වීම. ශිෂ්‍ය නායකයෙක් කියන්නේ ගුරුවරුන්ට ඔත්තු සපයන කෙනෙකුත් නෙවෙයි. ළමයි පස්සෙන් යන හොරෙකුත් නෙවෙයි. ශිෂ්‍ය නායකයෙක් කියන්නේ පාසලට සිදුවෙන්න ඕනි වගකීම් යුතුයකම් තේරුම් අරගෙන පාසලේ නාමය ඉදිරියට ගෙන යන කෙනෙක්. ඉතින් මම අපේ ශිෂ්‍ය නායකයන්ට අවසාන වශයෙන් මෙහෙම දෙයක් කියන්නම්. බැජ් එක කරේ තියෙන පළියට අපි ලොකු නෑ. අපි කරන පොඩිම උදව්ව අපි දෙන ආදර්ශය නිසා තමයි අපිට ගෞරවය හිමිවන්නේ. ඉතින් මම වගේම අපේ ශිෂ්‍ය නායකයෝ අද ඉඳන් පොරොන්දු වෙනවා මේ පාසල වෙනුවෙන් වෙන්න ඕනි යුතුයකම් වගකීම් අපි අකුරට ඉෂ්ට කරන ලෙස. ඒ වගේම මම මගේ අනිත් සහෝදර සහෝදරියන්ටත් කියනවා